සිනමාවේ නෙලි රැජින මල්නි පොන්සේකා නම ඇසූ සැනින් ලංකාවේ නොදන්න කෙනෙක් නම් නැති තරම්. ඒත් අද උදෑසන පාන්දර අපිට අහන්න ලැබුණේ ඉතාමත් කනකාටුදායක සංවේදී ජනක පුවතක්. ඒ තමයි මරණී පොන්සේකා මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් ඉන්න අතරතුර මෙලොවෙන් නික්මුණු පුවත. 1947 අප්‍රේල් 30 වෙනිදා කැලණිය ප්‍රදේශයේ උපත ලද මාලනී සෙනෙහෙලතා පොන්සේකා මහත්මිය මෙලෙස අභාවප්‍රාප්ත වන විට 78 වන වී පසුවුණා. මේ මොහොතේ ඇයගේ නිසල දේහය රෝහලෙන් මනුෂ්‍යාලාව වෙත රැගෙන යනු ලැබුවා. 1980 වර්ෂයේ හිඟන කොල්ලා, 1982 වර්ෂයේ ආරාධනා, 1983 දී යොසිසුරු කියන මේ චිත්‍රපටවල විශිෂ්ට රංගනයක් දැකූ හේතුවෙන් ඇය හොඳම නිළිය ලෙස සරසවි සම්මානයටද පාත්‍ර වූ අතර 2010 වර්ෂයේදී ආසියාව තුළ මෙතෙක් බිහි වූ දෙවැත්තම රංගන ශිල්පීන් 25 දෙනාගෙන් අයෙකු බවටද මාලිනී පොන්සේකා මහත්මිය ඇමරිකානු CNN රූපවාහිනිය විසින් නම් කර තිබෙනවා. දේශීය සිනමාවට චින්තා මාණික්‍යයක් වෙමින් මෙරට සිනමා නාමය පළමු වරට අන්තර්ජාතික සම්මාන උළෙලක රංගනය වෙනුවෙන් අභිසෙස් ලද පළමු නිළිය වන්නේද ඇයයි. ඊට අමතරව ඇය දෙමළ, තෙලිඟු සහ ඉංග්‍රීසි චිත්‍රපට කිහිපයකටද සිය රංගනය දායකත්වය ලබා දී තියෙනවා. ඉතින් හෙළ සිනමාවේ නිලි රැජින මාලනී පොන්සේකා මහත්මියනි ඔබට උදු වූ නිර්වාණ සුවයම ලැබේවා.